අයිබෝවන් අද අපි ඩී සීක්‍රට්ස් තුලින් කතා කරන්නේ ඔබගේ කෙස් වර්ගය අනුව හිසට ආලේපනය කළ යුතු තෙල් වර්ග සහ මිශ්‍ර තෙල් වර්ග ගැන. ඒ කියන්නේ hair oil සහ hair oil combos ගැන. අපිත් එක්ක එක දිගටම එකතු වෙන්න. අපිව follow කරන්න, subscribe කරන්න. බොහෝ අය තමන්ගේ කෙස් කලබේ පෝෂණය හා සත්කාරය සඳහා තෝරාගත් තෙල් වර්ගයක් භාවිතා කරනවා. ඒ ඉතාමත් හොඳ පුරුද්දක්. හැබැයි අපි භාවිතා කළ යුත්තේ තමන්ගේ හිස කෙස් වර්ගයට ගැළපෙන තෙල් වර්ගයයි. එයින් ඔබගේ කෙස් කලබේ පෝෂණ තත්ත්වය ඉහළ යා හැකියි. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනවා. කෙස් වර්ගයට ගැළපෙන ඔයිල් කොම්බෝ එකක් භාවිතා කළොත් තවත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු හිස කෙස් වර්ගවලට ගැළපෙන තෙල් වර්ග මොනවද කියලා. ඍජු කෙස්, straight hair. ඍජු කෙස් වල ඉක්මනින් තෙල් ගතිය ඇති වෙන්න පුළුවන්. අර අපි කියන්නේ ඔයිලි ගතිය කියලා. එහෙම. මේ හිස කෙස් වර්ගයට ඝන හා ඔකු ගතිය වැඩි තෙල් වලට වඩා මෘදු හා සැහැල්ලු නැත්නම් light oils ගැළපෙනවා. උදාහරණ ලෙස පොල් තෙල්, ජොජෝබා තෙල්, ආගන් තෙල් හඳුන්වන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ හිසට වඩා වැඩි පෝෂණයක් ලබා ගැනීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් මිශ්‍ර තෙල් වර්ග ගැන. පොල් තෙල් තේ හැඳි දෙකක්, ජොජෝබා තෙල් තේ හැඳි දෙකක්, ආගන් තෙල් තේ හැඳි දෙකක් මිශ්‍ර කර ගැනීමෙන් එය සාදාගත හැකියි. එයින් හිස් කබලට හානියක් නොවී හිස කෙස් වල තෙතමනය ආරක්ෂා කරගනිමින් ඔයාගේ ඍජු හිස කෙස් වලට මනා පෝෂණයක් හා දීප්තියක් ලැබෙනවා. රැලි සහිත කෙස් නැත්නම් wavy hair. රැලි සහිත හිස කෙස් ගොඩක් වෙලාවට ඉතා ඉක්මනින් වියලි හා දුර්වල වෙන්න පුළුවන්. එයින් ඉක්මනින් ඔබේ කෙස් ගස් කැඩී යාමට හෝ කෙස් ගස් වල අගිසි පැලී යාමට හැකියි. මේට ගැළපෙන තෙල් වර්ග ගැන අපි දැන් බලමු. පොල් තෙල්, ආමන්ඩ් තෙල්. මේවා භාවිතයෙන් ඔයාගේ කොණ්ඩේට අවශ්‍ය තෙතමනය නැත්නම් මොයිස්චර් එක ලැබෙනවා. අපි බලමු ඒට ගැළපෙන තෙල් මිශ්‍රණයක් ගැන. පොල් තෙල් තේ හැඳි දෙකක්, ආමන්ඩ් තෙල් තේ හැඳි දෙකක්, කැස්ටර් තෙල් තේ හැඳි භාගයක් හොඳින් මිශ්‍ර කර ගැනීමෙන් මෙය සාදා ගන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩේ වියලි සහ නිතර අවුල් වෙන ගතිය අඩු වෙලා කොණ්ඩේ පවතින ස්වභාවික රැලි ගතිය හොඳින් පවත්වා ගැනීමට මේන් පුළුවන්. කැරලි සහිත කෙස් නැත්නම් curly hair. කැරලි සහිත හිස කෙස් ස්වභාවිකම වියලි හිස කෙස් වර්ගයක්. පෝෂණය වැඩියෙන්ම අත්‍යවශ්‍යයි. ගැළපෙන තෙල් වර්ග ලෙස කැස්ටර් තෙල්, ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල් හැඳින්විය හැකියි. මේ සඳහා ගැළපෙනම තෙල් මිශ්‍රණයක් දැන් අපි බලමු. කැස්ටර් තෙල් තේ හැඳි දෙකක්, ඔලිව් තෙල් තේ හැඳි දෙකක්, ආමන්ඩ් තෙල් තේ හැඳි එකක් මිශ්‍ර කර ගැනීමෙන් එය සාදාගත හැකියි. එයින් ඔබේ කොණ්ඩේ ස්වභාවික කැරලි ගතිය හොඳින් ආරක්ෂා වෙනවා. නිතර කෙස් ගස් මැදින් කැඩෙන ගතිය නැතිවිලා අවශ්‍ය තෙතමනය හා ආරක්ෂාව හොඳින් ලැබෙනවා. දඟල හිස කෙස් නැත්නම් වඩාත් කැරලි සහිත හිස කෙස්. අපි කොයිලි hair කියලා කියන්නේ. මෙම හිස කෙස් වර්ගය ඉතා වියලි, ඉක්මනින් කැඩෙන සුළුයි. අපි බලමු මෙම හිස කෙස් වර්ගයට වඩාත්ම හොඳින් ගැළපෙන තෙල් වර්ග මොනවාද කියලා. කැස්ටර් තෙල්, පොල් තෙල් භාවිතා කරන්න පුළුවන්. දැන් මේ හිස කෙස් වර්ගයට ගැළපෙන මිශ්‍ර තෙල් වර්ග ගැනත් බලමු. කැස්ටර් තෙල් තේ හැඳි දෙකක්, පොල් තෙල් තේ හැඳි දෙකක්, shea butter මිශ්‍රිත තෙල් තේ හැඳි එකක් කොයිලි hair වලට නැත්නම් වඩාත් කැරලි සහිත හිස කෙස් වලට දිගුකාලීන පෝෂණීය සත්කාරයක් ගෙන දෙනවා. එවිට කෙස් කලඹේ ස්වභාවිකව පිහිටි වඩාත් කැරලි ගතිය පවත්වා ගැනීමට ඉතාමත් පහසු වෙනවා. තෙල් භාවිතා කරන නිවැරදි ක්‍රමය ගැන අපි දැන් බලමු. කලින් වීඩියෝස් වලත් කියා ඇති පරිදි තෙල් ආලේපනය කිරීමේදී කෙස් ගසේ දිගට නෙවෙයි හිස් කබලේ ආලේප කරලා මෘදු ලෙස රවුමට සම්බාහනය කරගන්න ඕන. නියපොතු භාවිතා නොකර ඇඟිලි වලින් මෘදු ලෙස සම්බාහනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. හිසෙහි තෙල් ආලේප කර තැබිය යුතු කාලය. තෙල් විනාඩි 15ත් 30ත් අතර කාලයක් හිසේ ගල්වා තබා ගත යුතුයි. උණුසුම් තුවාලකින් හෝ වෙනම ඊට සුදුසු දෙයකින් හිස ආවරණය කරගෙන සිටීම කළ හැකි නම් ඉතා හොඳයි. ඉන්පසු ෂැම්පු යොදා සෝදාගත යුතුයි. සතියකට වරක් හෝ දෙවරක් මේ රූටින් එක දිගටම කරගත්තොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඔබේ හිස කෙස් වර්ගය ගැන දැනුවත් වීමෙන් පසුව ඔබ වෙළඳ පොලෙන් මිලදී ගන්නා hair oil වල උනත් මෙම තෙල් වර්ග අඩංගුද කියා හොඳින් පරීක්ෂා කර බලන්න.
එක් තෙල් වර්ගයක් වුණත් මිශ්‍ර තෙල් වර්ග වුණත් හිසේ ආලේපනය කරනවා නම් එය ඔයාගේ හිසකෙස් වර්ගයට හොඳින් ගැලපිය යුතුයි. පෝෂණීය කෙස් කලඹ එක දවසේ ලැබෙන්නේ නැහැ. ඒ ගැන කැපකිරීමක්, මහන්සියක් හා ඉවසීමක් තිබිය යුතුයි. අපි හෙල්ත් කෙයාර් ජර්නි එක දැනුවත්ව අදම පටන් ගමු.